ඉතින් කොහමද මේ අද අපි ආවා මේ බුදුරවාගල රාජමහා විහාරය බලන්න. ෆැමිලි එකත් එක්ක ආවේ. දෙන්නත් ඉනවලා අපි යන්න හදන දැන් ඉස්සරහට. ගිහිල්ලා බුදුරවාගල ලොකු ගලක් තියෙන්නේ. ඒකේ ස්ටැචුස් බුද්ධ ස්ටැචුස් තියෙන රෙස්ටොරන්ට් එකකට ගිහිල්ලා මොන හරි කාලා හරි බීලා හරි එන්න කියලා හදන්නේ. මොනවද කන්නේ පුතා? මොනවද බොන්නේ? එයාට ජූස් එකක් ඕනලු. බලමු අපි මොන හරි हाँ बाबा इन्होंने इस तरह है ना वहाँ මෙතින් බෙහෙත් නෙල්ලි ගහක් බුදුරවාල ගල ළඟට යනකොට අපිට හම්බුනේ හරි වටිනා පළෑටියක් මේ බෙහෙත් නෙල්ලි ගහ. අපි ඉස්සරහට යමු බලන්න. හරි වටිනා දෙයක් මෙතන තියෙන්නේ. මොකද සමහර අය අපේ ලංකාවේ අය එනවා හිතුමතේට එක දේවල් දානවා කිසිම විනයක් නැහැ. ඉතින් ගොඩක් වටිනා මේ වගේ දෙයක් මේ ලියලා තියෙන එක. තේනවනේ. ඓතිහාසික බුදුරවාගල පුදබිමේ අසිරිය දැමුණු සිතින් විඳ ගන්නා ලෙසට ඔබට ආරම්භ කරන්නෙමු. පුදබිමේ ගෞරවය රැකීම ඔබගේ ගෞරවය රැක ගැනීම වේ. අපි යමු ඉස්සරහට. බුදුරවාගල ටෙම්පල් එකට ආපු වෙලාවේ මේක තමයි ගොඩක්ම වටිනම සිද්ධාස්ථානයක් විදිහට හඳුන්වන්නේ මේ ඌව පළාතට. මේ ලොකු රොක්කයක් තියෙන්නේ. රොක් එකේ ස්ටැචුස් තියෙනවා 3යි 6යි මැද එකයි 7යි. ওই විදිහට තමයි මේක තමයි ගොඩක්ම පෞරාණික වටිනාකමක් තියෙන එකම ස්ථානය මේ ඒරියා එකේ. මෙතනට අත්‍තරම ගොඩක් ෆොරින් අය එනවා මේ ඒරියා එක නරඹන්න. ඒ කියන්නේ රජ කාලේ ඉඳන් තියෙන තැනක් නේ මේක. මේක තමයි ගොඩක්ම වටිනම තැන. ෆොරිනර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. බොහොම නිදාසේ අපේ දෙන්න මෙතන ෆොටෝ ගහනවා. අර පැත්තේ ඉන්නේ පුතා. සත්තු ඉන්න උඩ. කැලාවක් නේ. ලොකු ගන්න කැලාවකින් වටවන පන්සලක් තමයි මේ බුදුරවාගල කියන්නේ. දෙස් විදෙස් සංචාරකයන් මහ විශාල සංඛ්‍යාවක් මේ පන්සලට නිතරම එනවා. ඇවිත් එයාලා මේක
නරඹලා ආයෙත් යනවා යාලා. මේ බුදුරාල රජමහා විහාරය ඇත්තටම ලොකු කැලයක තියෙන නිසා අලි වැටක් පවා ගහලා තියෙනවා. මොකද හවස 5න් 6න් පස්සේ අලි ඉන්නවා. මෙතන මේ දැන් රිලෙවෙක් පවා ඉන්නවා මෙහෙර. මොකද මේ ලොකු කැලෑවක තියෙන මේ පන්සල. පන්සලේ සමහර තැන් තාම වැඩ කටයුතු කරගෙන යන අතරතුර තියෙන්නේ. මේ පන්සලට ආපු වෙලාව ඇත්තටම මේ හොඳ කැෆේ එකක් හම්බ වුණා. රෙස්ටුරන්ට් එකක්. මේ එතන කියන්නේ සෑම්ස් කැෆේ. මට හිතන විදිහට මේක මගේ හොඳම යාළුවෙක්ගේ කැෆේ එකක් වෙන්න ඕනේ. අපි ගිහිල්ලා බලමු. මෙතන තියෙනවා සලාඩ් සුප් fried rice kottu pasta burger sandwich rice and curry. එතකොට සෑම්ස් කැෆේ එකටම අයිති වුණු සෑම්ස් ස්ටේ එකකුත් තියෙනවා. AC non AC room තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. බුදුරවාගල ෆෝන් නම්බර් එකක් තියෙනවා. ඕන වෙලාවක ඇවිල්ලා සෑම්ස් කැෆේ එකෙන් කාලා රාත්‍රියක් ගත කරන්න පුළුවන් ස්ථානයක් වෙන්න ඕන. අපි ඇතුළට ගිහිල්ලා බලමු. ඒත් එක්කම එයාලගේ තියෙනවා තව කැපිචිනෝ, ලතේ, ඇමරිකානෝ, එක්ස්ප්‍රෙසෝ, ෆ්‍රෙෂ් ජූස්, ස්මූදි, මොක්ටේල්. fresh juice, hot beverage, mocktail, milkshake, Sri Lankan Western meals, Sam's Cafe. මට මේකත් මේ හම්බුනේ අහම්බෙන් වගේ පන්සලට ආපු වෙලාවේ. බලමු අපි ගිහිල්ලා. visit බුදුරවාගල Sam's Cafe. එලා හරිම මේ හොඳ දෙයක් කරලා තියෙන්නේ. මොකද මේ හැම රටකම වගේ කොඩි තියෙනවා මෙතන. ඒතර මේ රටට එන ඕනම විදේශිකෙක් බලන්න අපේ රටේ කොඩියක් නැතන තියනවද නැද්ද කියලා බලලා මේ එයාලා හරි අමුතු විදිහට මේක රීබිල්ඩ් කරලා තියෙනවා. මේක කලින් තිබුණ කැෆේ එකක්. අපි සෑම්ස් කැෆේ එක ඇතුළට යන්නේ. සමීර මම කිව්වා වගේම ඔන්න හම්බුණා යාළුවා සමීර සෑම්ස් කැෆේ. Welcome Sam's Cafe. very good. ඉතින් කොහොමද? Right. සන්තෝසයි. නේ. මල්ලි මෙන්න දෙනවා. අපි අතෙන් යනවද? සෑම්ස් කැෆේ ටේබල් ඩෙකොරේෂන් හරි ලස්සනට කරලා තියෙනවා. සාමාන්‍යයෙන් 50 crowd එකකට වගේ මෙහෙ ඉන්න පුළුවන්. ලස්සන මවක් ඉස්සරහා තමයි තියෙන්නේ. වොෂ්රූම් තියෙනවා. එන කෙනෙකුට ඕන කෙනෙකුට මෙහෙ ඇවිත් මේ වොෂ්රූම් යූස් කරලා යන්න පුළුවන් විදිහට හැමදේම තියෙනවා. අරින් පිරිසුදු විදිහට මෙයාලා මේ තියාගෙන ඉන්න දැන්ට. මෙයාලා මේ ලේඩිස් වොෂ්රූම් එකට දාන සිම්බල් එක තමයි මේක. ඒකත් ගොඩක් පිරිසුදුව මෙයාලා තියාගෙන ඉන්නවා. ඕන ෆොරිනර් කෙනෙකුට ඇවිල්ලා යූස් කරන්න පුළුවන්. මේක ජෙන්ට්ස් වොෂ්රූම් එකට දාලා තියෙන සිම්බල් එක. ආපු වෙලාවේ කිචන් එකත් පොඩ්ඩක් ෆොටෝ එකක් මේ වීඩියෝ එකක් ගන්න කියලා හිතුවා. මේ විදිහට තමයි තියෙන්නේ. මම ඒකට යන්නේ නැහැ. මොකද හොඳ නෑනේ. සෑම්ස් කැෆේ. දැන්ට මෙයාලා ඇන්ටික් බඩු වගේක් ප්‍රොමෝට් කරගෙන යනවා.
ෆොරිනර්ස්ලට ගන්න පුළුවන් ඕන විදිහට කට්ටියත් එක්ක කතා කරලා කොහොමද වෙන්නේ කියලා බලලා ඔක්කොම වුඩන් ඩෙකරේෂන් තියෙන මෙතන ටේබල් එක කරලා තියෙන්නේ වුඩන් වලින් සෑම්ස් කැෆේ එකේ මේ උඩටත් යන්න පුළුවන් ස්ටෑර්කේස් එකක් දාලා තියෙනවා එතනත් ටේබල් 3ක් වගේ යාලා දැන්ට දාලා තියෙනවා හරිම ලස්සන විදිහට කරලා තියෙනවා මේ රෙස්ටුරන්ට් එකේ වැඩ ටික නම් ගොඩක් ෆොරිනර්ස්ලා එනවා මේ දවස්වල වැස්ස නිසා පොඩ්ඩක් ෆොරිනර්ස්ලා අඩු වෙලා තියෙනවා අන්න මගේ දුවයි වයිෆුයි මෙතන ෆිෂ් ෆීඩින් ප්ලේස් එකක් තියෙන්නේ විසිට් බුදුරාගල මාළුන්ට කෑම දාලා බලන් ඉන්න තියෙන්නේ පුතා දැම්මද කෑම හරි ෆිෂ් ෆීඩින් වැව් ඉස්මත්තේ තමයි මෙතන පොඩි කබාන දෙක තියෙන්නේ රෙස්ට් කරලා මොන හරි කාලා මොන හරි බොනවා නම් බීලා යන්න පුළුවන් කට්ටියට ෆැමිලි එකත් එක්ක આવොත් මෙන්න මේ විදිහට බබාලාට පොඩ්ඩක් ඔන්චිටි පදින්න වගේ තියෙනවා නිදහස් ඉන්න තැන හැමෝටම පුළුවන් මම නෙමෙයි කියන්නේ බබා කියන්නේ ඔන්න බලන්න යන්න පුතා මාළුන්ට කෑම දාන්න යා 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 ඉන්න පරිස්සමෙන් නෑ යාට හම්බුණා ෆිෂ් ෆුඩ් වගේක් එයා හරි ආසයි කෝ ෆිෂ් ෆීඩ් කරන්න ඔන්න දැන් දානවා ටික දාන්න පුතා ඔක්කොම දාන්න එපා ටික දාන්න දාන්න කමන්න දාන්න පැකට් එක දාන්න එපා දැන් එන්න මේ පැත්තට හොඳයිද ඔන්න අපේ බබාට කැපිචිනෝ එකක් බොන්න වෙනකොට සෑම්ස් කැෆේ එකෙන් කැපිචිනෝ එකක් බොන්න ඕනේ නිසා කැපිචිනෝ එකක් ඕඩර් කරා ඒ ප්‍රසන්ටේෂන් එක ගොඩක් හොඳයි කැපිචිනෝ එක දීලා තියෙන පොඩි කුකීස් එකක් එක දීලා තියෙන්නේ ෆ්‍රෙෂ් ජූස් දෙකක් ඕඩර් කරා
අපි චිකන් රැප් දෙකක් ඕඩර් කරා. දැන් කන ගමන් ඉන්නේ. ප්‍රසන්ටේෂන් එක හොඳටම කරලා තියෙනවා යාලා. ඔන්න දැන් අපි බුදුරාල පන්සලට ගියා. සෑම්ස් කැෆේ එකට ගියා. එතනින් ස්නැක් එකක් ගත්තා. ජූස් එකක් බීලා. බබයි මායි මගේ වයිෆුයි. ගිහිල්ලා එන ගමන් බුදුරාල වැව හම්බුණා. එතන පොඩ්ඩක් නැවතුණා. අදට දැන් මෙතනින් අපි ගමන ඉවර කරන්න හදන්නේ. තව ටිකකින් යනවා. මම ඉස්සරහට තව ඔයාලට හොඳ වීඩියෝ කීපයක් අරගෙන එනවා. ඒක නිසා මාව subscribe කරලා like කරලා තියාගන්න. bell icon එක click කරන්න, all දාන්න. ඊළඟ වීඩියෝ එක දාපු ගමන් ඔයාලට හම්බ වෙනවා අලුත්ම වීඩියෝ එකක්. ඒ නිසා මාව subscribe කරලා තියාගන්න. right. එහෙනම් හැමදාම සුබ දවසක් වේවා. අපි යලිත් අමුතුම වීඩියෝ එකකින් හම්බෙමු. එතකල් සුබ දවසක්.